වැඩමවා වදාළ උතුම් පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික පින්වත්නි, අද දවසේ අප විහාරස්ථානයේ සිදු කෙරෙන මෙම උතුම් ධර්මානුශාසනාවේ අරමුණ සහ දායකත්වයන් පිළිබඳව අපේ ලොකු හාමුදුරන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණා. මේ වෙලාවේ අපි සූදානම් වෙන්නේ අපේ ආරාධනාව පරිදි අද අපේ විහාරස්ථානයේට ඇත්තන්ට ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවා වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ අපේ ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වෙනුවෙනුත් සතර පීරුවේ දායක පින්වත් ඔබ සියලු දෙනා වෙනුවෙනුත් පිළිගැනීමටයි සූදානම් වෙන්නේ. ඒ අනුව අද ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ කුඩා කිවුල සිරි උපාලි ධර්මාශ්‍රමාධිපති රාජකීය පඬිත ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජනීය බඩල්ගම විපුල සිරි ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මාසනයේ මත වැඩ සිටින්නේ. වැඩමවා වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ දෙපා නැමද නමස්කාර පූර්වකව පිළිගන්නවා කියලා අපේ පින්වත් සියලු දෙනාම සාදුකාරයක් දීලා උන්වහන්සේ පිළිගන්න. චාරිත්‍රානුකූලව ධර්ම දේශනාව සඳහා දැහැත් වට්ටිය පිළිගන්වලා දේශකයාණන් වහන්සේට ආරාධනා කිරීම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන අපේ පින්වතුන් විසින් සිදු කරනවා. සියලු දෙනාම සාදු කියලා නිශ්ශබ්ද ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන්න. පින්වත් සියලු දෙනාම සංසුන් වෙලා tempat වෙලා මේ මහා විශ්ව ධාතුවට පහළ වී වදාළ මහා කරුණාවේද මහා ප්‍රඥාවේද ප්‍රතිමූර්තියක් වූ අනන්ත අප්‍රමාණ ලෞතර බුදු ගුණයන්හි ගුණාකරයක් බවට පත් වූ අසම වූ අසම සම වූ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ හද පතුලින්ම වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා කියන හැඟීමෙන් ශබ්දනගා සාදුනාදයක් පවත්වලා තුන්වතාවක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලම් ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ධර්ම ශ්‍රවණය සඳහා දේවතා ආරාධනයයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අප්පමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පදං අපමත්තා නමියන්ති යේ පමත්තා යතා මතාති. ප්‍රථම කොටම මේතා මනරම් අලංකාර පූජනීය පින්බිමෙහි අධිපතිත්වය දරන සීලෝ ගුණෝපේත සදා වන්දනීය පූජනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පාදපත්මයන් වැඳ නමස්කාර කරමින් මනසින් අවසර ඉල්ලා සිටිනවා ධර්ම දේශනාව ආරම්භ කරන්නට. ඒ පූජනීය නායක ස්වාමින් වහන්සේ තුළු විහාරවාසී අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණබර පින්වත්නි, දේශනාව ආරම්භ කරද්දී කාරණා දෙකක් මම සිද්ධ කරන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි ප්‍රමාද වීමට මහා සංඝරත්නයෙන් දෙපා නමස්කාරයෙන් සමාව ආයාචනා කර සිටිනවා ප්‍රමාද වීම පිළිබඳව. දෙවන කාරණේ මම තරමක් අසනීපෙන් ඉන්නේ.
ඒ නිසා ඉඳලා හිටලා කැස්සක් එහෙම එන්න පුළුවන් ධර්ම දේශනාව අතරතුරේ. හැබැයි ධර්ම දේශනාව ආරම්භයේදීම හිතට අදිෂ්ඨානයක් ඇති කරගන්න වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ. වටපිට බලන්නේ නැහැ. වටපිට දේවල් වලට අවධානය යොමු කරන්නේ නැහැ. වෙන වෙන දේවල් වලට හිත යොමු කරන්නේත් නැහැ. හරියට සමාධියකට සමවැදුණු යෝගාවචරයෙක් වෙන කිසිම අරමුණක් හිතට ගන්නෙ නැතිව කුසල් අරමුණම හිතේ නැවත නැවත මානසිකාරයේ යොදවනවා වගේ. ධර්මදේශනාවෙන් ඇහෙන බණ පදයක් පාසා හොඳට නුවණින් මෙනෙහි කරමින් මේ දේශනාව අවසාන වනතෙක් මහා කුසලයක් ජීවිතයට රැස් වෙන පරිද්දෙන් ශ්‍රවණය කරනවාමයි කියන කුසල අදිෂ්ඨානය හිත තුල ඇති කරගෙන සාදුනාදයක් පවත්වලා තැම්පත් වෙන්න. දේශනාවක් ධර්ම දේශනාවක් වන්නට නම් ඒ දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දේශනාවක් හෝ මහරහතන් වහන්සේ නමක් විසින් මහරහත් තෙරණින් වහන්සේ නමක් විසින් අනාගාමී ආදී මගඵලලාභී උතුමෙකු උතුමියක විසින් දේශනා කරලා එය බුද්ධ වචනය බවට ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කළ දේශනාවක් බවට පත්විය යුතුයි දේශනාව. ඒක වෙන වචනයකින් අපි කීවොත් ත්‍රිපිටක ධර්මය තුල විනයෙන් හෝ වේවා සූත්‍රවලින් හෝ වේවා එහෙමත් නැතිනම් අභිධර්මයෙන් හෝ වේවා අරගෙන කරන දේශනාවක් බවට පත්විය යුතුයි. එසේ නොවන දේශනාවක් මිස ධර්ම දේශනාවක් බවට පත්වෙන්නේ නැහැ. එනිසා ධර්ම දේශනා ලෝකේ අහන්න ලැබීම දුර්ලභයි. හැබැයි ධර්ම දේශනා පවතින්නේ ලෝකයේ එක්තරා පිරිසකට පමණයි. සමහර කෙනෙක් ලෞතර බුදුරජාණන් වහන්සේ මුළු විශ්වයටම එක සමානව කරුණාව මෛත්‍රිය පැතුරුවා කියන එක දන්නවා. ඒක අපි හැමෝම පිළිගන්නවා. ඒ වචනේ එහෙම කියලා ඊළඟට අපි මෙහෙම කියපුවාම බුදුරජාණන් වහන්සේ හැමෝටම ධර්මයේ දේශනා කළේ නැහැ. විශ්වයේ ඉන්න කොටසකට විතරක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා කියලා දෙවනුව කියනවා. ඒක ඇත්තද බොරුද කියලා කල්පනා කරලා බලන්න. බුදුවරු හැමෝටම ධර්ම දේශනා කළේ නැහැ. බුදුවරුන් වහන්සේලා හැමෝටම ධර්ම දේශනා කළේ නැහැ කියන්නේ ලෝකේ පිරිසකට අසාධාරණයක් කළා කියන එක නෙමෙයි. එහෙම අසාධාරණයක් කළේ නැහැ. හැබැයි බුදුවරුන් නිතරම දේශනා කළා අයං ධම්මෝ පඤ්ඤවතානම් නායන් දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ ප්‍රඥාව තියෙන තැනැත්තන්ටයි නුවණ තියෙන තැනැත්තන්ටයි බුද්ධිමතුන්ටයි නායං දුප්පඤ්ඤස්ස මේ ධර්මය දුෂ්ප්‍රඥයින්ට නුවණ නැති අයට ප්‍රඥාව නැති අයට ගැලපෙන්නේ නැහැ. එවන්නන් සඳහා බුදුවරු ධර්මය දේශනා කරලා නැහැ. දැන් මම වාහනේ මෙතෙක් දුර එනකම් ත්‍රිපිටකය කියවෙමින් පැමිණියා. හැමෝටම හරි පහසුයි. අපිට ජංගම දුරකථනයක ත්‍රිපිටකය තියාගන්න පුළුවන්. ඕන තරම් ත්‍රිපිටකයක් තියෙනවා. ඒ දාගෙන බලාගෙන කියවගෙන නිතරම ධර්ම මානසිකාරයේම ගමනක් යන්නත් පුළුවන්. ඒ කියවෙමින් වැඩම කරද්දී එක සූත්‍රයකට හිත ගියා සංයුක්ත නිකායේ චංකම කියන සූත්‍රයට. සූත්‍රේ නම චංකම. චංකම කියලා කියන්නේ මෙතන සක්මන් කරනවා කියන අදහසනේ. බුදුරජාණන් වහන්සේ කසී රටේ වැඩම කරලා සිටියේ මේ කාලේ. ඉතින්
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානය සමීපයේ භික්ෂූන් වහන්සේලා සක්මන් කරමින් වැඩ වුණා. ඒ සක්මන් කිරීම සිද්ධ වුණේ කණ්ඩායම් විදිහට. සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා 500ක් පමණ පිරිස සමග එක්තරා ප්‍රදේශයක සක්මන් කරමින් වැඩ වුණා. ඒ අතරේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් ඒ විදිහටම පිරිසක් සමග සක්මන් කරමින් වැඩ වුණා. ඒ අතරේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් එහෙමයි. අනුරුද්ධ මහරහතන් වහන්සේත් එහෙමයි. ඒ අතරේ පුන්න මන්තානි පුත්ත කියන තෙරුන් වහන්සේත් පිරිසක් පිරිවරාගෙන සක්මන් කරමින් වැඩ වුණා. ඒ අතරේ උපාලි තෙරුන් වහන්සේ උන්වහන්සේත් පිරිසක් පිරිවරාගෙන සක්මන් කරමින් වැඩ වුණා. ඒ අතර ආනන්ද තෙරුන් වහන්සේත් පිරිසක් පිරිවරාගෙන සක්මන් කරමින් වැඩ වුණා. 8 වෙනි පිරිස දේවදත්ත ස්වාමින් වහන්සේත් පිරිසක් පිරිවරාගෙන සක්මන් කරමින් වැඩ වුණා. දැන් තෙරුන් වහන්සේලා පිරිස් සමග වැඩ ඉන්නවා සක්මන් කරමින්. එතන ඉන්නවා පිරිස් 8ක්. ලෞතර බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයා පිරිවරාගෙන මොහොතකට වැඩම කරලා ඈත සක්මන් කරන මේ භික්ෂූන් වහන්සේලාව පෙන්වනවා. මහණෙනි, අර ඈත සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක සක්මන් කරන පිරිසක් ඉන්නවනේ. ඒ සක්මන් කරන පිරිසේ ඉන්න සියලුම භික්ෂූන් වහන්සේලා හරීම ප්‍රඥාවන්තයි. ස්කන්ධ ධාතු ආයතන ත්‍රිලක්ෂණ පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය ආදී මේ ගැඹුරු ධර්මය වටහා ගැනීමේ ගැඹුරු නුවණින් යුක්තයි. අර ඈත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිරිසක් පිරිවරාගෙන සක්මන් කරනවනේ. ඒ පිරිසේ ඉන්න සියලුම භික්ෂූන් වහන්සේලා ඊ타ම 이르දි බල සම්පන්නයි. අර ඊට එහා පැත්තේ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ පිරිසක් පිරිවරාගෙන සක්මන් කරනවනේ. ඒ පිරිසේ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා දූතවාදී දූතධාරී දූතාංගධාරී කියලා කියන්නත් පුළුවන්. ඒවල වෙනස් වෙනස් තේරුම් තියෙනවා. ඊළඟට අර ඈත අනුරුද්ධ තෙරුන් වහන්සේ පිරිසක් පිරිවරාගෙන සක්මන් කරනවනේ. ඒ සක්මන් කරන පිරිසේ ඉන්න සියලුම භික්ෂූන් වහන්සේලා හරීම දිවස් ඥානයෙන් යුක්ත දිවස්ලාභී භික්ෂූන් වහන්සේලා. පුන්න මන්තානී පුත්ත තෙරුන් වහන්සේ පිරිවරාගෙන සක්මන් කරන භික්ෂූන් වහන්සේලා ඔක්කොම දෙනා හරීම ධර්ම කතිකයි. ධර්ම දේශනාවට හරිම දක්ෂයි. ධර්ම කතිකයි. අර උපාලි තෙරුන් වහන්සේ පිරිවරාගෙන සක්මන් කරන භික්ෂූන් වහන්සේලා සියලුම දෙනා විනයදරයි. විනයදර භික්ෂූන් වහන්සේලා. අර ආනන්ද තෙරුන් වහන්සේ පිරිවරාගෙන සක්මන් කරන භික්ෂූන් වහන්සේලා පිරිස ඉන්නවනේ. ඒ භික්ෂූන් වහන්සේලා ඔක්කොම හරීම බහුශ්‍රතයි. අර දේවදත්ත හාමුදුරුව පිරිවරාගෙන සක්මන් කරන භික්ෂූන් වහන්සේලා පිරිස ඉන්නවනේ. ඒ සියලු මහා පිරිස පාපිච්චා සහිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පාපිච්චා කියලා කියන්නේ පෞකාර අදහස්, පෞකාර ආසාවන් සහිතයි කියලා.
එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ මිනිස්සු සැසඳිලා යන්නේ ගැළපිලා යන්නේ ධාතුන් අනුව. හීනාදි මුත්තකයන් සමග ගැළපෙනවා. ඒ කියන්නේ පහත් අදහස් තියන අය පහත් අදහස් තියන අයත් එක්ක ගැළපෙනවා. ඒ වගේම උසස් අදහස් තියන කට්ටිය උසස් අදහස් තියන අයත් එක්ක ගැළපෙනවා. තවදුරටත් පැහැදිලි කළොත් සතුන් මරණ අයත් එක්ක තමයි එකතු වෙන්නේ. සොරකම් කරන අය නුදුන් දේ ගන්න අය ඒ අයත් එක්ක තමයි එකතු වෙන්නේ. කාමය වරදවා හැසිරෙන අය ඒ අයත් එක්ක එකතු වෙන්නේ. බොරු කියන රැවටිලිකාරයෝ ටික එකම ගොඩක්. ඒගොල්ලෝ ගැළපිලා යනවා. මද්ද්‍රව්‍ය භාවිතා කරමින් පස්වැනි ශික්ෂාපදයේ කඩන අය ඒගොල්ලෝ වෙනම කොටසක්. ඒගොල්ලන්ටම ගැළපිලා යනවා. ශ්‍රද්ධාව නැති අයත් එක්ක ගැළපෙනවා. ශ්‍රද්ධාව තියන අය ශ්‍රද්ධාවන්තයින් එක්ක ගැළපිලා යනවා. සීලයට ගරහන අය දුසිල්වතුන් සමග ගැළපිලා යනවා. සීලයට ප්‍රශංසා කරන සීලයට නැඹුරු අය සිල්වතුන් සමග ගැළපිලා යනවා. මෙන්න මේ විදිහට අද ධර්ම දේශනාවට ඉඳගත්තු විදිහ වුණත් බොහෝ වෙලාවට ධාතු නානාත්වය සහ ධාතු සමානාත්වය අනුව තමයි සිද්ධ වෙන්නේ. අපි කාට හරි හිතවත් වෙනවා නම් අපි කාව හරි නිතර ඇසුරු නිසුරු කරනවා නම් අපිට කාව හරි ප්‍රිය නම් කොහේ හරි ගැළපීමක් තියෙනවා. ඒ නිසා පින්වත්නි හරියට පරිස්සම් වෙන්න ඕනේ ඇසුරු කිරීම සිද්ධ කරද්දී ජීවත් වෙද්දී සමාජයේ ඇසුරු කරද්දී. අතනර වචනයක් තිබ්බේ පාපිච්චා කියලා. සමහර අයගේ හිත ඇතුලේ තියෙන්නේ පෞකාර අපේක්ෂාවන්මයි. දේවදත්ත හාමුදුරුවෝ සංසාරේ පුරාම බොහෝ දුරට ගමන් කළේ පාපිච්චාවන් සමගමයි. ඔබට මතක ඇති එක අවස්ථාවකදී දේවදත්ත ස්වාමින් වහන්සේ එක ජීවිතයකදී කලාබු කියලා රජෙක් වෙලා ඉපදිලා හිටියා. කලාබු රජුරුව පින්වත්නි බොහෝම ධනයෙන් බලයෙන් දේපල වලින් ආදියෙන් බොහොම ආඩ්‍ය කෙනෙක්. එතුමා එහෙම ඉපදිලා ඉද්දී ධනවත් බලවත් මහාසාර කුලයක අපේ බෝසතාණන් වහන්සේත් ඉපදිලා වුණා. තරුණ වයසේදී අවිවාහකව තමන්ගේ අම්මවයි තාත්තවයි බලාගත්ත ධනය දේපල පවා පරිහරණය කළා. කල්පනා කළා 80 කෝටියක් තරම් මහ විශාල ධනයක් තියෙනවා. මුතුන් මිත්තෝ මෙව්ව අරගෙන ගියෙත් නැහැ. අම්මා තාත්තත් කාලයකට පස්සේ මරණයටපත් වුණා. අම්මා තාත්තා අරන් ගියෙත් නැහැ. මම නම් කොහොම හරි මේ ඔක්කොම අරගෙන යන විදිහක් කරන්න ඕනේ කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරලා එතුමා අවශ්‍ය දේ අවශ්‍ය කෙනාට තෝරා බේරා දෙමින් දන් දෙන්නට පටන් ගත්තා. හැබැයි ධනය අවසාන වෙන්නේ නැහැ. මහා ධනයක් තියෙනවා. ඒ නිසා ඕනෑ කෙනෙක් ඕනෑ දෙයක් ගනීවා කියලා සියලු දේ දන් දීලා තාපස පැවිද්දෙන් පැවිදි ජීවිතයට පැමිණුණා. දැන් ජීවිතේ ආහාරය පිණිස පළවැල තියෙන්නේ. පළවැල ආහාරය කරගනිමින් ජීවිතේ ගත කළා. ඒ ජීවිතය තුල පින්වත්නි බෝසතාණන් වහන්සේ දියුණු කළපු ගුණධර්මයට කියන්නේ ඉවසීම.
දැන් ඔය සමහර ධර්මදේශනාවලට පාසල්වලට වැඩම කළාම අපි අහනවා ගුරුවරුත් ඉන්න තැන අපේ මූණ රළු වෙන්නේ, අපි නරක වචන කියන්නේ, අපි සත්තු මරන්නේ, අපි කාට හරි පහර දෙන්නේ කේන්ති ගියාමද කේන්ති ආවහමද කියලා. හැමෝම ටිකක් දුර ඉන්නේ හින්දා උත්තරයක් ගන්න අමාරු වෙයිනේ. ඇත්තටම අපි කාට හරි පහර දෙන්නේ කේන්ති ගියාමද කේන්ති ආවහමද? කේන්ති ආවහම කියලානේ දැන් කියන්නේ. ඔන්න බලන්න භාෂාවේ හැටි. පාලියේ වචනයක් තියෙනවා කන්ති කියලා. කන්ති. සංස්කෘතයේ වචනයක් තියෙනවා ක්ෂාන්ති කියලා. දෙකේම අර්ථය පින්වත්නි ඉවසීම. කන්ති කියන්නේත් ඉවසීම, ක්ෂාන්ති කියන්නේත් ඉවසීම. කන්ති ශාන්ති කියන පද දෙක විවිධ භාෂා රීතීන්ට අනුව සකස් වෙලා සිංහල භාෂාවට එනවා කේන්ති කියලා. කන්ති ශාන්ති කේන්ති බවට පත් වෙලා එනවා. දැන් ඉවසීම නැති වුණහමද කාට හරි අපි ගහන්නේ? ඉවසීම අපි ගාව තියෙද්දිද අපි කාට හරි පහර දෙන්නේ? තරහ ගියොත් නේද? ද්වේෂයෙන් පහර දෙන්නේ ඉවසීම ගිහාමද ඉවසීම තිබුණහමද? ඉවසීම තිබුණොත්, ඉවසීම අප කෙරෙන් බැහැර වුණොත් එහෙමද? කොහමද? ඉවසීම තිබුණොත් ගහනවද කාට හරි ද්වේෂයෙන්? නෑ නේද? අන්න හරි. ඉවසීම අප කෙරෙන් බැහැර වුණොත් තමයි අපිට ඇති වෙන්නේ මොකද්ද? ද්වේෂය. එතකොට ඉවසීම කියලා කියන්නේ කේන්තිය නම් කේන්ති ගියා කියන එකද හරි කේන්ති ආවා කියන එකද හරි? දැන් කලින් කිව්වේ කේන්තිය ඔයාලා හිතුවේ ද්වේෂයට නමක් කියලානේ. හැබැයි කේන්ති කියන පදේ හැදෙන්නේ කන්ති ශාන්ති කියන පද දෙකෙන්. එහි අර්ථය ආරම්භයේ ඉවසීම කියන අර්ථයෙන්. පැරණි මිනිස්සු කිව්වේ එහෙම, මට කේන්ති ගියා මම ගැහුවා, මට කේන්ති ගියා මම බැන්නා, මට කේන්ති ගියා. හොඳ වයින් දෙකක් කිව්වා. අපි ටිකක් අලුත් પરම්පරාවට ආපුවාම කේන්ති ගියාම ඉතින් කමක් නැහැනේ, කේන්ති ආවොත්නේ වැරදි කියලා අපි හිතුවා. මොකද්ද කේන්ති කියලා කියන්නේ? මොකද්ද? තරහ කියලා. නමුත් කේන්ති කියලා කියන්නේ තරහ නෙමෙයි. කේන්ති කියන්නේ මොකද්ද? ඉවසීම. ඇත්තටම ද්වේෂයේ හිතට එන්නේ ඉවසීම අප කෙරෙන් නැති වුණාම. ඉතින් බෝසතාණන් වහන්සේ ජීවිතයේදී දියුණු කළේ ඉවසීම කියන ගුණ ධර්මය. කලාප රජතුමා දිව්‍යාංගනාවන් හා සමාන රූපයෙන් යුක්ත නාටිකාංගනාවන් සහ බිසෝවරුන් සමග රාජකීය ලීලාවෙන් උද්‍යානයට ගියා විනෝද ක්‍රීඩා කරන්න. ඒ වෙද්දී හිමාල වනයේ තවුස්දම් රැකපු මහබෝසතාණන් වහන්සේ යම්කිසි හේතුවකට මේ ගම්පියස තියෙන ප්‍රදේශයට වැඩම කරලා පැමිණිලා සේනාධිපතිතුමාගේ ප්‍රත්‍යපහසුකම් ලබමින් ඒ මංගල උයනේ කොටසක වාසය කළා. ඉතින් රජතුමාව පිනවන්න රාජ බිසෝවරු නාටිකාංගනාව නොයේක් ආකාරයේ නැටුම් ගෙයුම් වැයුම් ඉදිරිපත් කළා. ඒ සැපයට සනීපයට රජතුමාට නිින්ද ගියා. එක් බිසවකගේ උකුල මත හිස තියාගෙනම නිින්ද ගියා. හොඳට මත් වෙලත් හිටියේ. අනිත් නාටිකාංගනාවෝ සහ බිසවරු කල්පනා කළා දැන් රජතුමාට නිින්ද ගිහිල්ලා, ඒ නිසා දැන් නටලා ගයලා වයලා වැඩක් නෑ, අපි මේ වනෝද්‍යානය බලමු. ඒගොල්ලෝ උයන බලන්න පිටත් වුණා.
එතකොට අර ඔඩොක්කුවේ රජ්ජුරුව නිදාගෙන ඉන්නවනේ බිරිඳකගේ බිසවකගේ එතුමියට හරි ද්වේෂයක් ඇති වුණා. මම මෙතන ඉඳ හිර වෙලා ඒගොල්ලෝ ගිහිල්ලා විනෝදයෙන් වටපිට බලන්න කියලා පොඩි තරහක් ද්වේෂයක් ඇති වුණා. එහෙම ඇති කරගෙන බලද්දී මේ පිරිස දැක්කා ඊටාම රන්වන් ශරීරයක් සහිත සුන්දර පෙනුමක් තියෙන තාපසතුමෙක් ඉන්නවා. මේ තාපසතුමා ගාවට ගිහිල්ලා මේගොල්ලෝ බණ අහන්න තීරණය කළා. ගිහිල්ලා කිව්වා අපිට ධර්මය දේශනා කරන්න මොනවා හරි කියලා දෙන්න. ඉවසීම ගැන කියලා දුන්නා. ඒ අතරතුරේ අර ද්වේෂය ඇති කරගත්තු බිසව රජ්ජුරුවන්ව ඇහැරන්නට හිතලා අවදි කරන්නට හිතලා කීප වතාවක්ම ඔඩොක්කුව සෙලවෙව්වා. රජ්ජුරුව අවදි වුණා. රජ්ජුරුව අවදි වෙද්දී එක බිසවයි අනිත් කවුරුත් ළඟ නැහැ. හරි ද්වේෂ සහගත සිතක් රජ්ජුරුවන්ට තියෙන්නේ. එයාගේ ප්‍රകൃතියෙන් මෙයා ද්වේෂයෙන් යුක්තයි. ඒ නිසා එතුමා කලාබු රජතුමා ඇහුවා කොමේ අනිත් වසලීන් ටික. එතකොට අර බිසව පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා කිව්වා අර ලස්සන තවුසව වට කරගෙන උකුළු මුකුළු කර කර අර ඉන්නේ කියලා කිව්වා. රජතුමා කඩුව අතට ගත්තා. කඩුව අතට අරගෙන හොඳ වැඩක් කරන්නම් කියලා ඉක්මනට ද්වේෂයෙන් පුපුරමින් ගියා. ඒ වෙලාවේදී තාපසතුමාව වට කරගෙන හිටපු බිසවරු මේක තේරුම් ගත්ත රජතුමා බොහෝම ද්වේෂයෙන් එන්නේ කියලා. ප්‍රියමනාපම බිසවරු ලං වෙලා රජුරුවන්ගේ කඩුව අතින් ඉවතට ගත්තා. බලන්න සමහර කාන්තා කෙනෙක්ගේ ගුණය. ඒත් රජතුමා ළඟට ගියා. ගිහිල්ලා ඇහැව්වා හරි මොනවද දැන් ඔය කියන්නේ කිනම් වාදීද? තාපසතුමා. තාපසතුමා කිව්වා මම ශාන්තිවාදී. එහෙම නැත්නම් පාලියෙන් කිව්වනම් කාන්තිවාදී කියලා කිව්වා. මොකද්ද ශාන්තිවාදී කියන්නේ? මම දේශනා කරන්නේ මම පැහැදිලි කරන්නේ ඉවසීම ගැන. මොකක්ද ඉවසීම කියලා කියන්නේ? කවුරුත් බැන්නත් දොස් කිව්වත් නින්දා කළත් මම අකමැති දේ කළත් මට අපහාස කළත් මට පහර දුන්නත් මම ද්වේෂයක් ඇති කරගන්නේ නැහැ. වෛරයක් ඇති කරගන්නේ නැහැ. මම ගැටෙන්නේ නැහැ. ඒක ගැනයි මම මේ කතා කරන්නේ. මේක පාරමිතාවක්. බුදු වෙන්න, පසේ බුදු වෙන්න, රහත් වෙන්න අපි ජීවිතය තුළ දියුණු කළ යුතු පාරමිතාවක්. රජතුමා ඊට පස්සේ ද්වේෂයෙන් අහනවා හරි දැම්ම මම පරීක්ෂා කරන්නම් ඇත්තටම මේ හොර තාපසයා ශාන්තිවාදීද නැද්ද කියලා. වදකයාට එන්න කිව්වා. වදකයා කියලා කියන්නේ වද දෙන කෙනා. වද හිංසා දෙන කෙනා. වද කියන පදෙත් තියෙනවනේ නේද විවිධ තේරුම්. ඒ නිසා වද හිංසා දෙන කෙනා. ඉතින් වදකයා ගෙන්නලා වදකයාට කීවා මේ තාපසයා ශාන්තිවාදී කියලා කියනවා. මේ තාපසයාට කටු සහිත කසයෙන් කසපාරවල් 1000ක් ගහන්න කිව්වා. එයින් කොටසක් පිටපැත්තට, එයින් කොටසක් හදවත පැත්තට, ඉතිරි කොටස් දෙක දෑලට ගහන්න කියලා කිව්වා. එතකොට කටු සහිත කසපාරවල් 1000ක් ගැහුවා. හැම ඉරිලා ලේ වැగిරෙන්න පටන් ගත්තා. හරියට සුද්ධ කරපු රතු පාට අලයක් වගේ. ඊට පස්සේ නැගිටවල ඇහැව්වා දැන් මොකද්ද කියන්නේ? එතකොටත් බෝසතාණන් වහන්සේ කියනවා රජතුමනි ශාන්තිවාදීමයි. ඊට පස්සේ වදකයාට නැවත ආමන්ත්‍රණය කරලා කියනවා
මිනිසුන් දඬුවමට ලක් කරන්න හිස කපා දාන කොටය අරගෙන ඇවිදිලා. ඒ කොටයට මොහුගේ අත් දෙක තියලා කපලා අයින් කරන්න. දෙවනුව කකුල් දෙක ඒ කොටය මත තියලා කපලා අයින් කරන්න. කපලා ඉවත් කළා. ඉවත් කළාම දැන් කොට කෑල්ලක් වගේ බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේගෙන් අහනවා දැන් නුඹ මොනවාදීද? මහරජතුමනි මගේ අත් දෙකේ නෙමෙයි ශාන්තිය තිබ්බේ. මගේ කකුල් දෙකෙත් නෙමෙයි ශාන්තිය තිබ්බේ. ඒ නිසා රජතුමනි මගේ හද ගැඹුරේ තාමත් තියෙන්නේ ඉවසීමම පමණයි කිව්වා. බලන්න දහම්මග යන කෙනෙක්ගේ ඉවසීම. ද්වේෂය පාලනය කර ගැනීම කොයිතරම්ද? ඊළඟට රජතුමා වදකයා ලවා තාපසතුමාගේ දෙකන් නාසා කැප්පෙව්වා. කන් දෙක කපලා අයින් කළා. නාසයත් කපලා අයින් කළා. දැන් කිනම් වාදීද කියලා ඇහුවා. තාපසතුමා කිව්වා රජතුමනි මගේ කන්වල ඉවසීම තිබ්බ කියලා එහෙකුත් නැහැ. මගේ නාසයේ ඉවසීම තිබ්බ කියලා එහෙකුත් නැහැ. මගේ ඉවසීම ශාන්තිය තියෙන්නේ ඊටාම ගැඹුරු තැනක. ඒ නිසා මම තාමත් ශාන්තිවාදී කියලා කිව්වා. රජතුමාට මින් එහා ශාන්තිය පරීක්ෂා කරන්න, ඉවසීම පරීක්ෂා කරන්න තැනක් හම්බෙන්නේ නැහැ. රජතුමා එහෙමනම් ඉහළ තැනකනේ නුඹේ ශාන්තිය තියෙන්නේ කියලා අර කොට කෑල්ලක් වගේ ලේ වැగిරෙමින් තියෙන කකුල් අතපය සහිත බෝසතාණන් වහන්සේගේ පපුවට විලුඹ ඔසවලා දැඩිසේ විලුඹින් පහරක් ගහලා යන්නට ගියා. බෝසතාණන් වහන්සේව නොපෙනී යද්දී මේ මහ පොළවට ඒ කරපු විපත දරන්න බැරි වුණා. ජාතක පොතේ ජාතක අට කතාවෙත් කියන්නේ පින්වත්නි පොළව විවර වෙලා කලාපු රජතුමා ඒ විවරයට වැටිලා මරණයටපත් වෙලා ඕපපාතික නිරිසත්වයක් විදිහට නිරයේ උපන්න කියලා සඳහන් වෙනවා. සේනාධිපතිතුමා එද්දී එකම ලේ විලක තාපසතුමා වැතිරිලා ඉන්නවා. අත පය එකට එකතු කරලා සලු වලින් බැන්දා. ඉන්දවල කතා බහ කළා, පැන් පෙව්වා. පැන් පොවලා ළඟට වෙලා ඉඳලා බොහෝම කරුණාවෙන් සේනාධිපතිතුමා කියනවා අනේ ස්වාමීනී තාපසතුමනි ඔබතුමා ද්වේෂයක් ඇති කර ගන්නවා නම් අත් කපපු පා කපපු නාස් කපපු කන් කපපු රජතුමා ගැන ද්වේෂයක් ඇති කරගන්න මේ රටවැසියා ගැන නම් මේ රාජ්‍ය ගැන නම් ද්වේෂයක් ඇති කරගන්න එපා කියලා කිව්වා. ඒ වෙලාවේදී තාපසතුමා කියනවා යමෙක් මාගේ කන් දෙක කැපුවේ නම් යමෙක් මාගේ නාසය කැපුවේ නම් යමෙක් මාගේ දෑත් කැපුවේ නම් යමෙක් මාගේ දෙපා කැපුවේ නම් යමෙක් මට කටු සහිත කසයෙන් පහරවල් දහසක් ගැසුවේ නම් අවසන මාගේ පපුවටත් විලුඹින් යන ද්වේෂය පිට කරේ නම් ඔහු සදා සැපයට පත්වේවා දීර්ඝායුෂ ලබාවා සියලු සැපයට පැමිණේවා කියමින් මරණයට පත් වුණා. බලන්න ඉවසීම කියන එකේ ශ්‍රේෂ්ඨත්වය. අපි කතා කරාවේ ධාතු සමානත්වය, ධාතු සංසන්දනය ගැන. එදා
බෝසතාණන් වහන්සේත් සමග එකතුව ජීවත් වුණේ සංග්‍රහ කළේ සත්කාර කළේ ඒ සේනාධිපතිතුමා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදීත් එකටම පෙරම් පුරන් ඇවිත් සාරිපුත්ත මහරහතන් වහන්සේ බවට පත් වෙලා නිවනින් නිවුණා. රජතුමා මෙදත් පාපිච්චා සහිතව ගල් පෙරළමින් දුනුවායන් යොදමින් ලේසලවමින් කටයුතු කළ දේවදත්ත බවටම පත් වුණා. ඒ නිසා පින්වත්නි සැසඳෙන පිරිස සැසඳෙන්නේම Tamanට ගැලපෙන අයත් එක්ක. දැන් අපි මාතෘකාවට තියාගත්තු ගාථාව ගනිමුකෝ. ඒ මාතෘකාවට තියාගත්තු ගාථාව හරි ප්‍රසිද්ධයි. ධම්මපදයේ තියෙන්නේ නේද? ධම්මපදයේ. එතකොට මේ ධම්මපදයේ කියද්දි මං එන ගමන් පොඩ්ඩක් බල ආවා. එද්දී කෙනෙක් අහලා තිබුණා බෞද්ධයාගේ අත්පොත මොකක්ද කියලා. දැන් ඉස්ලාම් බැතිමතුන්ට කුරාණය තියෙනවා. කතෝලික බැතිමතුන්ට ක්‍රිස්තියානියට බයිබලය තියෙනවා. බෞද්ධයාගේ අත්පොත මොකක්ද කියලා අහලා තිබුණා. 4-5 දෙනෙක් විතරක් දාලා තිබ්බා ධම්මපදය කියලා. ධම්මපදයටත් මූලාශ්‍රයෙන්නේ කොහෙන්ද? ත්‍රිපිටකයෙන්. බෞද්ධයින් ත්‍රිපිටකය තමයි ඇසුරු කරන්න ඕනේ මුළු ජීවිත කාලය පුරාම. හැබැයි බොහෝ බෞද්ධයින් ත්‍රිපිටකය දැකලාවත් නැහැ. දවසක් පිරිත් දේශනාවකට වැඩම කළාම ඒ වැඩම කරන තැන පිරිත් මණ්ඩපයේ අර පුස්කොළ පොත් වගේ මහා විශාලට පිරිත් පොත තියෙනවා දැකලා දරුවෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා ඕකද ත්‍රිපිටකය කියන්නේ කියලා. ත්‍රිපිටකය දැකලා නැහැ. සමහර අයගෙන් අපි අහනවා දීඝනිකායේ සූත්‍ර කීයද? කියන්න දන්නේ නැහැ. දිග දේශනා තියෙන දීඝනිකායේ සූත්‍ර කීයද? දන්න කෙනෙක් ඉන්නවද? කවුරුත් දන්නවද? එක්කෙනෙක්. සූත්‍ර කීයද කියලා අහපුවාම කියන්න කෙනෙක් නැහැ. 34යි. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර කීයක් තියෙනවද කියලා අහපුවාම කීයක් තියෙනවද? මධ්‍යම ප්‍රමාණයේ දේශනාවන් කියන්න කෙනෙක් නැහැ. 152යි. ඊට පස්සේ සංයුක්ත නිකායට ගියාම සූත්‍ර දේශනා කීයද? කියන්න කෙනෙක් නැහැ. 7762යි. අංගුත්තර නිකායට ගියාම දේශනා කීයද? නමදාස් 557යි. ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකයේ මේ නිකාය 4 විතරක් ගත්තොත් 17505ක් ධර්ම දේශනා තියෙනවා. කීයක් තියෙනවද? 17505ක්. ඔක්කොම අපි ගමුකො නිකමට වටයලා අනුමානය නිමානය කරලා 18000ක් තියෙනවා කියලා. අද පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා එක ගානේ ඉගෙන ගන්න කියලා හිතන්නකෝ. එහෙම ආරම්භ කරලා ධර්ම දේශනා දවසකට එක ගානේ ඉගෙන ගත්තොත් පින්වතුන් දන්නවද කොච්චර කල් යනවද කියලා? අවුරුදු 49කට වැඩියෙන් ගත වෙනවා. දල වශයෙන් අවුරුදු 50. දැන් අද පටන් ගත්තොත් දවසකට එක ගානේ ඉගෙන ගන්නවා ශ්‍රවණය කරනවා කියලා අවුරුදු 50ක් යනකම් ජීවත් වෙයිද කියලාවත් දන්නේ නැහැ. ගොඩක් දෙනෙක්ට ඒ කෙරුවාව කරන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව දකින්න මිනිස්සු ඇස් වලින් ප්‍රාර්ථනා කළාට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේම බුදුරජාණන් වහන්සේව දේශිත ධර්මය තුලින් දකින්න කියලාමයි. ඉතින්
අපි මෙතේ බුදුන් දකින්න ප්‍රාර්ථනා කළාට අපිට බුදුරජාණන් වහන්සේව අදටත් දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. බෞද්ධ කියලා ජීවත් වෙන සමාජයේ බෞද්ධයෝ 4-5ක් හොයන්න නෑ ඇත්තටම. බෞද්ධයෙක් කියලා කියන්නේ අවබෝධයෙන් තිසරණ සරණ ගිය කෙනෙක්ටනේ. හැබැයි අවබෝධයෙන් ත්‍රිසරණ සරණ ගිය අය බොහෝම අඩුවෙන් ඉන්නේ. ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ගණනවත් දන්නේ නැතුව ධර්මයේ වටහාගෙන කොහොමද බුද්ධ රත්නය තේරුම් ගන්නෙ, ධර්ම රත්නය තේරුම් ගන්නෙ, සංඝ රත්නය තේරුම් ගන්නෙ. උදාහරණයකට සමහර කෙනෙක් වන්දනාවක් පූජාවක් කරන ගාතාවක් දන්නෙත් නැහැ. ගෙදර වන්දනා පූජාවන් කරනවද පින්වත්නි? බුද්ධ වන්දනා කරන්නේ නැද්ද කවුරුත්? කරනවා. ඒ කරද්දී සුවඳ දුම් පූජා කරන්නේ මොන ගාතාවෙන්ද? මොකද්ද? පහන් පූජා කරන්නේ මොන ගාතාවෙන්ද? ඝනසාරප්පදිත්තේන. අවබෝධයෙන් පින්කම් කරද්දී පින්වත්නි ඥාන සම්පයුක්ත කුසල් ඇති වෙන බව ධම්මසංගණි ප්‍රකරණේ විස්තර කරනවා. අවබෝධයෙන් තොරව පින්කම් කරද්දී ඥාන විප්පයුක්ත කුසල් ඇති වෙනවා කියනවා. අවබෝධයෙන් යුක්තව පින්කම් කරනවා කියන්නේ කියන දේ දන්නවා, කරන දේ දන්නවා, ප්‍රතිඵල දන්නවා, පසුබිම දන්නවා, ඇයි කරන්නේ දන්නවා. අවබෝධයෙන් තොරයි කියලා කියන්නේ ප්‍රතිඵල දන්නේ නැහැ, අදහස දන්නේ නැහැ, ඇයි කරන්නේ දන්නේ නැහැ, තේරුම දන්නේ නැහැ. අවබෝධයෙන් තොරව කරන්නම් වාලේ ඔහේ කරනවා. දැන් කීවනේ පහන පූජා කරන්නේ ඝනසාරප්පදිත්තේන කියලා. කොහොමද ඕකේ අර්ථය ඉපදෙන්නේ? ඝනසාර පදිත්තේන. පදිත්තේන කියලා කියන්නේ පත්තු කළානේ. ඝනසාර කියලා කියන්නේ මොනවද? කපුරුනේ. දැන් ගෙදර කපුරුද පත්තු කරන්නේ? ගෙදර කපුරුද පත්තු කරන්නේ? පොල් තෙල් දාලා පහනක්ද පත්තු කරන්නේ? එතකොට බලන්නකෝ හැමදාම කියපු භාවිතා කරපු ගාතාව ගැන එක දවසක්වත් හිතුවේ නෑනේ. ගිරව් වගේ අපි හැමදාම කියාගෙන ගියා. එතකොට අපිට ඉපදිලා තියෙන ඥාන සම්පයුක්ත කුසල්ද විප්පයුක්ත කුසල්ද? ඥාන විප්පයුක්ත කුසල්. ඥාන විප්පයුක්ත කුසල් කෝටියකටත් වඩා එකම ඥාන සම්පයුක්ත කුසලේ වටිනවා. එයි හේතුව තමයි මුලින්ම ධර්ම දේශනාව ආරම්භ කරද්දී සිහිපත් කළ අයන් ධම්මෝ පඤ්ඤවතානම්. ලෞතර බුදුවරුන්ගේ කෙලෙස් ගිනි නිවන, සසර ගිනි නිවන, සංසාරයෙන් එතර වෙන්න හේතු වෙන, සදාකාලික සැපයටපත් වෙන්න හේතු වෙන මේ ධර්මය කාටද අවබෝධ කරන්න පුළුවන්? ප්‍රඥාව තියන අයට. ඥාන සම්පයුක්තව කුසල් දියුණු කරපු කෙනෙක් විතරයි ඥාන සම්පයුක්ත උපතක් ලබන්නේ. අපි ඉස්සර බණ පොතේ කියන්නේ ත්‍රි හේතුක උත්පත්තියක් ඕනේ. ඔව්වට අභිධර්මය දන්නේ නැති අය hina වෙනවා. මොන ත්‍රි හේතුක කෙහෙල් මලක්ද? ඕන කෙනෙක්ට බණ දියුණු කරොත් නිවන් දකින්න පුළුවන්. ත්‍රි හේතුක කියලා කියන්නේ අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූල තුනම ඇතිව පින්කම් කරලා එවැනි පින්කමකින් මිනිස් ලෝකෙ උපන්නහම නුවණ අඩුව උපදිනවට අපි කියනවා ද්වි හේතුක. නුවණ නැහැ කියන තරමට නුවණ අඩුවේ පින්කමෙහි කටයුතු කෙරිලා තියෙනවා. ද්වි හේතුක කියලා කියනවා. ඊටාම ඉහළ නුවණකින් ප්‍රඥාවකින් කළාම අපි කියනවා උත්කෘෂ්ටයි, උත්කෘෂ්ට ත්‍රි හේතුක කියලා. අඩු නුවණකින් කළාම අපි කියනවා ඕමක ත්‍රි හේතුක. මං කියන එක පැහැදිලි ඇති. ඒ නිසා ජීවිතේ හැම මොහොතකම පින්කම් කෙරෙන්න ඕනේ අවබෝධයෙන්. ඒ අවබෝධයේ ජීවිතයට ගේන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. අප්පමාදෝ අමත පදම්
අමත කියලා කියන්නේ අමරණීය නිවනට නමක්. ඒ අමරණීය නිවනටපත් වෙන්නේ පිවිසෙන්න පුළුවන් වෙන්නේ එය මාර්ගයේ බවටපත් වෙන්නේ අප්‍රමාදී වුණු කෙනෙක්ටනේ. අප්‍රමාදය තමයි නිවනට මාර්ගය. මොකද්ද අප්‍රමාදය කියන්නේ? ආලෝකය තේරුම් ගන්න නම් අඳුර තේරුම් ගන්න ඕනේ. එහෙම නේද? ඔන්න අඳුර අප්‍රමාදය එක වචනයක්, අනිත් පැත්ත එහෙනම් ප්‍රමාදය වෙන්න ඕනේ. ප්‍රමාදය කියලා කියන්නේ මොකක්ද? අට කතාවේ විස්තර කරනවා පමාදෝ සතිබොස්සග්ගෝ. සිහිනුවන අතහැරියාම සිහිනුවන නැතිව ජීවත් වීම ප්‍රමාදයයි. එහෙනම් අප්‍රමාදය කියන්නේ මොකද්ද? සිහිනුවනින් යුක්තව සතර සතිපට්ඨාන සිහියෙන් ජීවත් වීම අප්‍රමාදයයි. නිවනට මඟ අප්‍රමාදයයි. පමාදෝ මච්චුනෝ පදං, සිහිනුවනින් තොරව ජීවත් වෙන කෙනා ඉපදෙන මැරෙන සසරටමයි වැටෙන්නේ. ඒ ප්‍රමාදය සසරට මගයි, මැරෙන්න හේතුවක්. නැවත නැවත ඉපදි මැරෙන්න හේතුවක්. අප්පමත්තා නමීයන්ති. සිහිනුවනින් යුක්ත කෙනා නිවනටපත් වෙලා කවදාවත් මරණයටපත් නොවන තැනටපත් වෙනවා. යේ පමත්තා යතා මතා, යම් ප්‍රමාදී පුද්ගලයෙක් ඉන්නවනම් යතා මතා. මතා කියන්නේ මල මිනියනේ. මල සිරුර යම්සේද ඔහුත් එවැනි මල උන් වැනිය. දැන් මෙතන සතර සතිපට්ඨාන සිහියෙන් ඉන්නවනම් කෙනෙක්, ඒ ජීවත් වෙන කෙනෙක්, සතර සතිපට්ඨාන සිහියෙන් තොරව ඉන්නවනම් කෙනෙක්, ඒ කොයි කෙනෙක්ද? එයා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොම කෙනෙක්ද? මලමිනියක් හා සමානයි. දැන් අද විශේෂ සිදුවීමක් වෙනවා කියලත් මේ මහත්තයෙක් මතක් කළා. කතා කරපු ඒවා ටිකක් හරියට ඇහුනෙත් නෑ මට. හැබැයි අන්තමට තේරුණා අද උපන්දිනයේ සමරන අපේ පින්වත් මහත්මයාට ඒ මහත්මයාගේ ප්‍රිය බිරිඳ සිල් සමාදන් වෙන්න ආරාධනා කරමින් සිල් ඇඳුමක් පරිත්‍යාග කරනවා කියලා. ඉතින් සමහර අයට සිල් සමාදන් වෙන්න කතා කළාම පින්වත්නි, අනේ ඉතින් කොහොමද සිල් සමාදන් වෙන්න යන්නේ? අර වැඩ තියෙනවා, මේ වැඩ තියෙනවා, දරුවන්ගේ වැඩ තියෙනවා, ලේලිගේ වැඩ තියෙනවා, බෑනගේ වැඩ තියෙනවා, මුණුබුරාගේ මිනිබිරීගේ වැඩ තියෙනවා කියා ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙනකන් ඒ මලමිනියක්. ඒ පමත්තා යතාමතා. සීලය දියුණු කරන්නේ නැත්නම්, සමාධිය දියුණු කරන්නේ නැත්නම්, පින්වත්නි ප්‍රඥාව දියුණු කරන්නේ නැත්නම් ඒ මලමිනියා. සිල් සමාදන් වෙන්න එද්දි සමහර අය කියනවා සිල් සමාදන් වෙන්න ඉතින් පන්සලට යන්න ඕනේ. අපිට ඉතින් පන්සිල් ගෙදරදී වුණත් රකින්න ඕන පුළුවන්නේ. අපි වැරදි කරන මිනිස්සු නෙමෙයි, අපි සිල් ගන්න ඕනේ නෑ. මොන මෝඩ කතාවක්ද? සීලය කියලා කියන්නේ බුදුදහමේ හරය නෙමෙයි. දැන් ගහක අරටුව කියන්නේ වටිනම ශක්තිමත්ම හොඳම කොටසනේ. බුදුදහමේ හරය නෙමෙයි සීලය. සීලය බුදුවරු උපන්නත් නැතත් ලෝකයේ ගුණවතුන් රකින්නවා. සමාධියත් මේ බුද්ධ ශාසනයේ හරය නෙමෙයි. ආලාර කාලාම තාපසතුමාලා, උද්දකරාම පුත්ත තාපසතුමාලා, කාලදේවර ඍෂිතුමාලා සමාධියෙන් දෙව් බඹලෝ තලවලට පවා ගියා. සමාධියත් බුදුදහමේ හරය නෙමෙයි. බුදුවරු මේ ලෝකයට උත්පාදනය කරන ශ්‍රේෂ්ඨතම දේ නිවන අවබෝධ කරගත හැකි විදර්ශනා නුවණ ප්‍රඥාව තමයි ශ්‍රේෂ්ඨම දේ. ඉතින් gedara වුණා කියලා ඒක ලැබෙන්නේ නැහැ. ඒක ලබන්න නම් පින්වත්නි, ඒක ලබා ගන්න ඕන කොහෙන්ද? අර අපි විස්තර කරපු බුදුරජාණන් වහන්සේ දේශනා කළ 18000කට කිට්ටු ධර්ම දේශනා ඉගෙනගෙන. ඉතින්
තුන් දෙනෙක් හිටියා යාළුවෝ. යාළුවෝ තුන් දෙනාටම එකම ලෙඩේ. එක්කෙනෙක්ට පිතකෝප වෙලා සෙම හැදිලා අනිත් එක්කෙනාට සෙමකෝප වෙලා සෙම හැදිලා අනිත් එක්කෙනාට වාතකෝප වෙලා සෙම හැදිලා. ඔය ආකාර තුනෙන්ම සෙම හැදෙන්න පුළුවන්. හරිද? වාතජ ශ්ලේෂ්මලය, කපජ ශ්ලේෂ්මලය, පිත්තජ ශ්ලේෂ්මලය කියලා ආයුර්වේදේ කියන්නේ. ඉතින් මේ තුන් දෙනාට සෙම පීනස් රෝග මේ තුන් දෙනා ගියා වෙද මහත්තයෙක් ගාවට බෙහෙත් ගන්න. බෙහෙත් ගන්න ගිහිල්ලා වෙද මහත්තයා මුණ ගැහුණා. හරි ලස්සනයි වෙද මහත්තයා. දැක්කහම හිත පිරෙනවා. එක්කෙනෙක් හරි ආදරෙන් වෙද මහත්තයා දිහා බලාගෙන හිටිය. හරි ප්‍රබෝධයක් එයාට දැනුණා. එයා බේත් තුණ්ඩුව ලියාගෙනත් ආවා. එයා බේත් තුණ්ඩුව ලියාගෙන ඇවිදිලා ඒක පැත්තකින් තියලා තිබ්බා. ලෙඩේ හොඳ වුණාද? හොඳ වෙන්නේ නැහැ. ඊළඟ ලෙඩා ඊළඟ මිත්‍රයා එයා වෙද මහත්තයාගේ ෆොටෝ එකක් ගත්තා. ඒක අරගෙන ඇවිල්ලා රාමු කරලා තැනක තියලා හැමදාම හඳුන් කූරක් පත්තු කරා මල් ටිකක් පූජා කළා. හැමදාම බේත් තුණ්ඩුව එළියට අරගෙන අරලු කලන් 2යි බුලු කලන් 2යි කියලා සහිඳලුණු මෙච්චරයි කියලා කියවන්න පටන් ගත්තා. කියවනවා අහපව් ලාච්චුවට දානවා වහනවා පහුවෙන්ද අහපව් අරගන්නවා. තුන්වෙනි එක්කෙනා එයා වෙද මහත්තයා කියපු විදිහට බේත් ලැයිස්තුව කියෙව්වා තේරුම් ගත්තා. ඕන කරන දේවල් ඕන ප්‍රමාණ වලින් අරගත්තා. අරගෙන කියපු ක්‍රමයට කසාය හැදුවා. කියපු මාත්‍රාවට කසාය පාවිච්චි කළා. තුන් දෙනාගෙන් කවුද හරි? තුන්වෙනි එක්කෙනා. පළවෙනි එක්කෙනා වගේ කට්ටියක් ඉන්නවා. බෞද්ධව ඉපදෙනවා, බුදුබණ අහන්න ලැබෙනවා. ඌරා කොච්චර නාවලා තිබ්බත් මඩට යනවා වගේ. ඒගොල්ලෝ ගත කරන්නේ ධර්මයෙන් පෝෂණය වුණු ජීවිතයක් නෙමෙයි. දහමින් ඈත් වුණු ජීවිතයක්. ඊළඟට දෙවෙනි කෙනා වගේ අය ඉන්නවා. ඒගොල්ලෝ හැමදාම බුද්ධ වන්දනාව කරනවා. පන්සිල් සමාදන් වෙන්න ඕනේ, වන්දනා කරන්න ඕනේ කියලා හැඟීමක් තියෙනවා. අර වෙද මහත්තයාගේ බේත් තුණ්ඩුව කියනවා වගේ. අඩුම ගානේ කරණීය මෙත්ත සූත්‍රය දන්නවද ඔය ඇත්තෝ? දන්නවද? කරණීය මත්ත ඔව් යන්තන් සන්තන් දන්නව නේද? තේරුම කියමු දැන්. ඔය දැන් කිව්වේ පද දෙකනේ. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච. මොකද්ද තේරුම? ඔව් අර ගිරව පෙත්තබත් කෑවා කියනවා වගේ වචනයක් නේ ඔක. අර බේත් තුණ්ඩුව කියවනවා. දැන් ඔය කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ මොකද්ද? සන්තං පදං අபிසමෙච්ච යං කරණීයං අත්ත කුසලේන තං කරණීයන් කියන අන්වයයේ තියෙන පද සම්බන්ධය. සන්තං පදං කියලා කියන්නේ සාන්ත පදේ කියලා කියන්නේ නිවනට නම. අபிසමෙච්ච විශේෂයෙන් බලාපොරොත්තු වෙන කෙනා. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා නම් එයා අත්ත කුසලේන දක්ෂයා විසින් දැන් සන්තම්පදං අபிසමෙච්ච යං කරණීයං නිවන අපේක්ෂා කරන කෙනා විසින් යමක් කළ යුතුයද අත්ත කුසලේන නුවණැත්ත ප්‍රඥාවන්තයා අර්ථ කුසලයෙන් යුක්ත කෙනා තං කරණීයං මේවා ජීවිතේ කළ යුතුයි දියුණු කළ යුතුයි කියලා තියෙන්නේ. කරණීය මෙත්ත සූත්‍රයේ නම් මොනවද තියෙන්නේ? නිවන් දකින්න දියුණු කරන්න ඕන ගුණධර්ම ටික. කරණීය ධර්ම 14යි අකරණීය 1යි කියලා 15ක් තියෙනවා. අපි මොකද කරන්නේ? ඕක කියා නූල් බඳිනවා. වරදක් නැහැ. චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය තියෙන්න ඕනේ. හැබැයි ඒකේ ප්‍රකාශ වෙන්නේ නිවන් මඟ. හරියට අර වෙද මහත්තයා ගාවට ගිය ලෙඩා අරලු කලම් 2යි බුලු කලම් 2යි කියා ඒක ලාච්චුවට දැම්මා වගේ. පින්වත්නි
මේ ජීවත් වෙලා ඉන්න අපි හැමෝටම ජීවත් වෙන්න කාලයක් තියෙනවා. මම ධර්ම දේශනාවේ අවසාන කොටසට එන්නේ. කොයි මොහොතේ කවුරු මරණයට පත්වෙයිද කියලා කියන්න බෑ. හැබැයි අපිට මේ ජීවිතේ අපේ හිතේ ඇතිවෙන හැම සිතිවිල්ලකටම මහ බරක් තියෙනවා. මහ වටිනකමක් තියෙනවා. ධන හෝරින වටිනකමක් තියෙනවා. අහලා තියෙනවනේ ධර්මාශෝක රජතුමා ගැන කියද්දි කියනවා කොච්චර වෙහෙර විහාර හැදුවා කියලාද කියන්නේ 84000ක්. එච්චර විහෙර විහාර හදලා එතුමා කොහෙද ගියේ? එතුමා මරණයටපත් වෙන වෙලාවේදී වටේ ඉන්න කට්ටිය පවන් සලමින් හිටියා. පවන් සලමින් සිටින මොහොතේදී පවන් සලන සෙමරපත ගිහිල්ලා වැරදීමකින් නහය වැදුනා. මොකක්ද ඇති උනේ? කේන්ති ගියාදාවද? කේන්ති ආයෙත් කේන්ති ආවලු. කේන්ති කියන්නේ ඉවසීමනේ. ඉවසීම ගියාදාවද? ඉවසීම ගියා. ඒ කියන්නේ द्वේෂය උපන්නා. අනේ බැන්නෙත් නැහැ, දොස් කිව්වෙත් නැහැ, එහෙම්මම මැරුණා. ඉපදුනේ කවුරු වෙලාද? පිඹුරෙක් වෙලා උපන්නා. දැන් ඔයාලා මැරෙන වෙලාවේ හුස්ම හිර වෙන වෙලාවක් එනවනේ. අමාරුවෙන් පන ගැට ගහගෙන අමාරුවෙන් හුස්ම ගන්න වෙලාවේදී බෑනලා ලේලිලා ඇවිල්ලා ඇඟිලි අස්සන ගන්නවා කියන්නකෝ ඉඩ කඩල් ලියා ගන්න. ආන්ගේ වෙලාවට හිතට එන්නේ මොකක්ද? හිතට द्वේෂයක් එනවද නැද්ද? නයි වෙලා පිඹුරෝ වෙලා පොළොංගු වෙලා කුණ කටුව වෙලා ඉපදෙන්නේ නැති වෙයිද එතකොට? තරහින් මැරුණොත් ඔන්න වෙන වැඩක්. තෘෂ්ණාවෙන් මැරුණොත් එහෙම අර නිදානයක් හංගලා මරණයටපත් වුණු සිටුවරයෙක් නිදානය මතක් වෙලා පොළව හාරන මීයෙකු වෙලා උපන්න කියලා සඳහන් වෙනවා. සිවුරක් පොරවන්න ඉඩ ලැබුණේ නෑ කියලා සිවුරට ආසාවෙන් අපවත් වෙච්ච හාමුදුරු කෙනෙක් සිවුරේ පුංචි සතෙක් උකුණෙක් වෙලා කාවෙක් වගේ සතෙක් වෙලා උපන්න කියලා සඳහන් වෙනවා. එතකොට ආසාවක් උපන්නොත් මැරෙන වෙලාවට භයානක නැද්ද? එතකොට ඒ විපතින් දැන් ඔබ ගැලවිලාද ඉන්නේ නැද්ද? නෑ මන්නම් මැරුණොත් යන්නේ සුගතියේමයි කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මරණයටපත් වෙලා මම යන්නේ සුගතියමයි කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? භවය අවිනිශ්චිතයි. භවය සුගතියමයි කියලා නිශ්චිත කරගන්න පුළුවන් සෝවාන් සකදාගාමි අනාගාමී නම්. අරිහත්ත්වයටපත් වුණොත් පුනර්භවය නැහැනේ. ඉන් මෙපිට ඉන්න හැමෝටම භවය හරි අවිනිශ්චිතයි. හරිද? ඉතින් ඔය අවිනිශ්චිත උගුලෙන් ගැලවෙන විදිහ තමයි බුදුවරු ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ. හරිද? හැබැයි මාරයා බාධා කරනවා, මාර පිරිස බාධා කරනවා මේ ධර්ම මාර්ගයට එද්දී. එක වතාවක් හරි මනුස්ස ජීවිතයක් ලැබුවයින් පස්සේ එයින් ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් ආයේ මනුස්ස ජීවිතයක් ලැබෙන කාලයක් ගැන හිතා ගන්නවත් බෑ. නිකන් හිතන්න මෙතන මේ අවට තිරිසන් සත්තු ඉන්නවා නම් බලු පැටව් පූස් පැටව් ඒගොල්ලන්ට මේ ධර්මයේ තේරෙනවද? ඒගොල්ලන්ට එතකොට කුසල් සිත් උපදිනවද? බොහොම දුර්වල කුසල් සිත් ප්‍රසාද සද්ධාව වගේ උපදින්නේ. මේ ධර්මය ඇහිලා තේරුම් ගන්න නුවණ තියෙන ජීවිතේදීත් ධර්මය අහලා පින්වත්නි ධර්මයට එන්න බැරි නම් තිරිසන් සතෙක් ප්‍රේතෙක් අමනුස්සෙක් කොහොමද ධර්මයට එන්නේ කියලා හිතන්න. එතකොට ධර්මයට ඒගොල්ලන්ට එන්න බැරි නම් හිතේ මාන්නයක් තියාගෙන මැරිලා මානේන මක්කටෝ අතිමානේන කුක්කුරෝ කියන පදයට අනුව රිලෙවෙක් වෙලා වඳුරෙක් වෙලා හරි බල්ලෙක් වෙලා හරි මාන්නේ නිසා උපන්නොත් ආයේ මනුස්ස ජීවිතයක් ලබන්න කුසල් කරන්නේ කොහොමද? පුළුවන්ද? අමාරුද? ලේසිද? ඊටාම අමාරුයි. ඒ නිසා ජීවිතේ දැන් ධර්ම දේශනාව පටන් ගත්ත වෙලේ ඉඳලා මේ වෙද්දිත් ගෙවිලා ඉවරයි.
ඔබට ජීවත් වෙන්න තියෙන කාලේ තමයි දැන් නැති උනේ. වෙන දේවල් කරද්දී නිකරුණේ නාස්ති වෙනවා. හැබැයි මේ මොහොතේ කුසලයට එක්ක අර්ථ සම්පන්නව වැය කළා. තව කොච්චර කල් ඉතුරුද දන්නේ නැහැ. නිදා ගන්නවා නම් පැය 6ක්, ජීවත් වෙනවා නම් අවුරුදු 100ක්, අවුරුදු 25ක් නිදාගෙන. නේ? පැය 24ක් නේ දවසකට. දවසකට පැය 6ක් නිදිනවා නම් පැය 6 නම් නෙමෙයි මේගොල්ලෝ නිදියන්නේ නේද? පැය 6ක් නිදිනවා නම් අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක්ගෙන් 4න් එකක් නිදියලානේ. අවුරුදු 25ක් නිදියලා. ඒ නිසා ගෙවෙන හැම මොහොතක්ම ධර්මයත් එක්ක ඉන්න. ධර්මය පමණයි පිළිසරණ. ධම්මං විනානත්ති මාතා පිතාච. ධර්මය හැර අම්මා හෝ තාත්තා හෝ කියන දෙන්නටවත් අපිව ගලව ගන්න බේර ගන්න බෑ සංසාරයෙන් සහ සතර අපායෙන්. හැබැයි මිනිස්සුන්ගෙන් ඇහැව්වහම ධර්මය සරණ යනවා කියලා සරණ යන්නේ මොකද්ද කියලා උත්තර දී ගන්න බෑ ගොඩ දෙනෙක්ට. මේ පින්වතුන්ට පුළුවන්. මොකද්ද පින්වත්නි ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ? මොකද්ද සරණ යන්නේ? මොනවද සරණ යන්නේ? මෙච්චර කල් සරණ ගියාද නැද්ද? දැන් මමත් කිව්වා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. දැන් බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම බුදුරජාණන් වහන්සේව බුද්ධ රත්නය සරණ කොට ගන්නවා. සංඝං සරණං ගච්ඡාමි කිව්වහම අෂ්ටාර්ය මහා සංඝ රත්නය ජීවිතයට පිළිසරණ කර ගන්නවා. සසරින් මිදෙන්නයි සුගතියටපත් වෙන්නයි. ධම්මං සරණං ගච්ඡාමි කිව්වහම අන්න හරි ධර්මය කියන්නේ මොකක්ද? කාරණා කීයකටද? මොනවද ධර්මය? ඔව් කාරණා කීයකටද? අවබෝධයෙන් තිසරණ සරණ කිය කෙනාට විතරනේ බෞද්ධයා කියනවා කිව්වේ. එතකොට ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගිය මොකද්ද කියලා ඔය ඇත්තෝ දන්නවද නැද්ද? අවබෝධයෙන් තිසරණ සරණ ගිය බෞද්ධයෙක් කියාවේ. අපහසුටපත් කරනව නෙමෙයි. ධර්මයේ කියලා බෙදනවා කාරණා 10ක්. කීයක්ද? කාරණා 10ක්. දස ධම්මය. ධර්ම 10ක්. එක අර අෂ්ටාර්ය පුද්ගලයෝ ගැන කියද්දී අෂ්ටාර්ය පුද්ගලයෝ දන්නවනේ ඔය ඇත්තෝ. සෝවාන් මාර්ගස්ත සෝවාන් පලස්තකී කියන්නේ බෙදන්නේ. මෙතන ධර්මය කියද්දි පින්වත්නි සෝවාන් මාර්ගය සෝවාන් ඵලය ධර්ම දෙකයි. සකු르දාගාමි මාර්ගය අන්න හරි ධර්ම දෙකයි හතරයි. අනාගාමි මාර්ගය අනාගාමි ඵලය හයයි. අරිහත් මාර්ගය අරිහත් ඵලය 8යි. තව එකක් එකතු වුණාම ඕකට නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය කියනවා. මොකද්ද ඒක? නිවන නැමැති අසංකත ධාතුව. ඔය 9 තමයි ප්‍රධාන. සසරින් මිදෙන්න සතර අපායෙන් මිදෙන්න සැනසීමටපත් වෙන්න ඔන්න ඔය නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය තමයි ප්‍රධානම අපි සරණ කරගන්නේ. ඒ අවබෝධය ගොඩක් අයට නැහැ. ඒ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සරණ කර ගන්න නම් ඒවා මොනවද? ඒකටපත් වෙන්නේ කොහොමද? ලබන්නේ කොහොමද? උපදේශ ටික තියෙන්නේ. අර මම කියපු 18000ක් පමණ සූත්‍ර දේශනාක් තියෙන සූත්‍ර පිටකෙත් විනය පිටකෙත් අභිධර්ම පිටකෙත් කියන ත්‍රිපිටකය තුල ධර්මය තුල පරියත්තිය තුල මොකද්ද? පරියත්තිය තුල. එතකොට නවලෝකෝත්තර ධර්මයයි ත්‍රිපිටක ධර්මයයි එකතු වුනහම 10යි. 9යි 1යි 10යි. මේ 10 සසරින් මිදෙන්න සතර අපායෙන් මිදෙන්න සදාකාලික සැපයටපත් වෙන්න කෙලෙස් නසන්න ජීවිතයට පිළිසරණ කරගන්නවා කියන අර්ථය තමයි තියෙන්නේ ධම්මං සරණං ගච්ඡාමි කියද්දී. ඒ නිසා මෙහෙම හිතන්න. මම වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? ඔබ හිතන්න. අද උපන්දිනේ දවසේ මේ මහත්යටත් හිතුවේ හැකි. නේ? කල්පනා කරන්න.
මම වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? මම මැරෙන කෙනෙක්. අපි උපන්දිනේ දවසේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. නමුත් අපි හැමෝම මැරෙන අය ඒකේ යථාර්ථය. මැරෙන කෙනෙක්. මම මැරෙන කෙනෙක් මෙලව පිණිස මං කරගත්තු දේවල් මොනවද? පරලොව පිණිස මොනවද මං කරගෙන තියෙන්නේ? හැමෝම හිතන්න ඕනේ. මරණය ගැන කතා කරද්දී ගුටි කන වැඩක් ඕක. මම අර කොළඹ ප්‍රදේශයේ පන්සලක ඉද්දි පින්වත්නි මරණය ගැන කියලා දෙන්න ගියා අම්මා කෙනෙක්ට තව පොඩ්ඩෙන් ගුටි කනවා. තෙසැත්තේ ඥාන පිළිබඳව ධර්මදේශනා 73ක් කරන්න ආරාධනාවක් ලැබිලා බණ කියමින් හිටියා විහාරස්ථානයක නතර වෙලා වයසක උපාසකම්ම කෙනෙක් දානේ අරගෙන ආවා හැරමිටියක් අරන් වෙවුල හරීම ශ්‍රද්ධාවෙන් මම කල්පනා කළා මේ ශ්‍රද්ධාවන්ත අම්මා තව ටික කාලෙකින් මැරෙයි සුගතියට යන්න මග කියලා දෙන්න ඕන නිවන් දකින්න මග කියලා දෙන්න ඕන කියලා. මහාන වුණු පළවෙනි අවුරුද්දේ. අත්දැකීම් නැහැනේ. ඉතින් මම බුද්ධ පූජාවත් බෙදාගෙන ගිහිල්ලා තැම්පත් කරලා බුද්ධ පූජාවත් පවත්වලා ඒ අම්මට කිව්වා අම්මා නිතරම මරණය ගැනම හිතන්න. මේ යද්දි දැන් කකුලේ ගලක් කැපිලා වැටුනොත් මැරෙන්න පුළුවන්. උදේ පාන්දර දානෙත් ගෙනාවේ. නාන වෙලාවේදී සබන් කෑල්ල පෑගිලා වැටුනොත් මැරෙන්න පුළුවන්. කෑම කන වෙලාවේදී ඉස්බෝල්ලේ ගිහිල්ලා හිර වුණොත් මැරෙන්න පුළුවන්. වෙන ලෙඩක් හැදුනොත් ඔහම කියා හිටියා. වැඳගෙනමයි උන්නේ. ටික වෙලාවකින් අතපල්ලෙහාට දැම්මා. මම ඉතින් අත් දෙක අමාරුයිනේ කිරියම්මනේ කියලා තව කිව්වා. අන්තිමට නැගිටලා පැදුරට පයින්ුත් ගැහුවා. හැරමිටිය විහාරගියේ ඇතුලේ අම්මා වේගෙන් ගියා. මමත් පොඩ්ඩක් කලබල වෙලා විහාරගෙන් ඔළුව එළියට දාලා බැලුවා ගන්ටාර කුරුණ තිබ්බේ. ගන්ටාර කුරුණ ගාවින් තමයි පඩිපෙළ බහින්න ඕනේ. මන් දිහා හැරිලා බැලුවා. බලලා අර ගෑනු ළමයි ගස්සන්න වගේ ගැස්සුවා ගියා. ඊට පස්සේ හවස පන්සලට එන හැමෝම අහනවා කවුද පොඩි හාමුදුරුවනේ බුද්ධ පූජාවට හිටියේ උදේ? මං කියනවා මම අම්මේ. එයි නෑ මොකුත් නෑ. හැමෝම අහනවා කරුණාවතී කියලා උපාසකම්ම කෙනෙක් හිටියා. ඒ අම්මා හරි දක්ෂ වැඩක් තියනවා. මේ හාමුදුරුවනේ කේලමක් එහෙම නෙමෙයි කියලා කේලම්මයි කියන්නේ. පටන් ගද්දි කියනවා කේලමක් නම් කියලා හිතන්න එපා මං කේලම් කියන්නේ කියලා කේලම්මයි කියන්නේ. ඉතින් ඒ අම්මා කිව්වා හාමුදුරුවනේ අන්න අර උපාසක අම්මා මෙහෙම කියනවලු හරීම සරදාවෙන් උදේ පාන්දර දානේ හදාගෙන ගියා බුදු හාමුදුරුවන්ට පූජා කරන්න කියලා. අර අලුතෙන් ඇවිල්ලා ඉන්න පොඩි හාමුදුරුවෝ මහා මූසල කතා ගොඩක් කිව්වා කියලා මට බැන්නලු තැන. හරිද? එතකොට ජීවත් වෙලා ඉද්දි මරණය ගැන මිනිස්සු අහන්නවත් කැමති නැහැ. මූසලයි වගේ දැනෙනවා. හැබැයි මැරෙන්නේ නැද්ද? ජීවත් වෙලා ඉද්දි අහන්න කැමති නැත්නම් මැරෙන වෙලාවේදී ඒක සිහිනුවණින් විඳ ගන්න පුළුවන් වෙයිද කෙනෙක්ට? පුළුවන් වෙයිද? බැහැ. ඒ නිසා එවැනි පෞරුෂයක් හදාගන්න ඕනේ අපි. එවැනි පෞරුෂයක් හදාගන්න නම් පින්වත්නි අපි ධර්මයත් එක්කම ඉන්න ඕන. ධර්මයමයි පිහිට, ධර්මයෙන්මයි රැකවරණය තියෙන්නේ. දැන් මේ මොහොතේ කොහෙන් හරි ගෙඩියක් වැටුණා නම් මෙතෙට කලබල වෙලා කට්ටිය කෑ ගහලත් ඉවරයි. මරණ බයේ තරමට හිටවලා අපේ. ඒ නිසා කාරණා දෙකක් උපදෙස් විදිහට මම අවසාන වශයෙන් දෙනවා. 1. හැම දවසකම පින්වත්නි එක පිනක් කරන්න හිතට ගන්න. මොකද්ද කරන්න ඕනේ? හැම දවසකම එක පිනක්. අවුරුදු 2-3ක් ගිහිල්ලා හරි මැරෙද්දී හුස්ම හිර වෙද්දී එදා බණ අහපු දවසේ ඉඳලා පිනක් නොකරපු දවසක් නෑ කියලා සිහි වෙද්දී කොහොම සැනසීමක්ද හිතට කියලා හිතන්න. ඒ සැනසීම හිමි කරගන්න. බැරිද පින්කම් කරන්න? බල්ලෙක්ට කෑම ටිකක් දුන්නත් හරි. මෛත්‍රිය ටිකක් දිනු කරත් එදා දවසට හරි. හඳුන් කූරක් බුද්ධ පූජාවට දැල්ලුවත් හරි. ධර්ම දේශනාවක් ඇහුවත් හරි නේද? එක පිනක් කරන්න හිතට ගන්න හැමදාම එක පිනක්. කැමති නම් ලියන්න.
නැවත නැවත පින්කම් මෙනෙහි කරද්දී වැඩෙන්නේ කුසල්මයි. එනිසා ලියන්න. රජවරුත් එව්ව කළා දුටු ගැමුණු වගේ. දෙවෙනි උපදෙස් හැම මොහොතකම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න හිත යොමු කරලා මේ 18000ක් දේශනා වලින් 18000 ඕනේ 100ක් ඉගෙන ගන්න. කීයක්ද? 100ක්. අද හිතේ තියාගන්න මම 100ක් ඉගෙන ගන්නවා. සතියට එක ගානේ කරත් අවුරුදු 2 යද්දි 100ක් ඉගෙන ගත්ත හැකි. ඒ 100 ඉගෙන ගත්තාම තමයි ඔබට දැනෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද කියලා. මේ අපි හිතන කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ. අපි බලාපොරොත්තු වෙන දේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අපෙන් පන්සල් යන්නේ ඇයි කියලා හෙව්වොත් යන තැනට මොනවා හරි කරගන්න. එහෙම දෙයකට බුදවරු පහළ වෙලා නැහැ. බුදවරු පහළ වෙලා තියෙන්නේ විශ්වයේ පහළ වෙන තාක් පින්වත්නි අපිට නිකලෙස් වෙන්න යථාර්ථ අවබෝධය නිවන කියන දේ ලබා දෙන්න. එනිසා ඒක තේරුම් ගන්න නිවන වටින්නේයි නිවන මොකක්ද කියලා තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා 100ක් ඉගෙන ගන්න. කාරණා දෙකයි හැමදාම එක පිනක් කරනවාමයි. දෙවෙනි කාරණේ මැරෙන්න කලින් සූත්‍ර දේශනා 100ක් මං ඉගෙන ගන්නවා. ධර්ම දේශනා 100ක් ඉගෙන ගන්නවා. මෙන්න මේ දෙක ජීවිතේ අද අදිෂ්ඨාන කරගෙන ජීවිතය ආරම්භ කළොත් අද ඉඳලා ජීවිතේ වෙනස් වෙනවා. ධර්මයේ ජීවිතයට එදි පුදුම සුවයක්. නිින්ද නොයන කෙනාට සුවසේ නිින්ද යනවා. hina වෙන්න බැරි මූණ ඔරෝගෙන ඉන්න මිනිස්සුන්ට ප්‍රියමනාප සිනහවක් මොහොනට එනවා. හරි සැහැල්ලුවක් ජීවිතයට දැනෙනවා. අතාරින්න බැරිව අල්ලගෙන ඉන්න දේවල් નિરાයාසයෙන් අනායාසයෙන් අතෑරලා දාන්න අතෑරිලා යන්න පුළුවන්කම ලැබෙනවා. මොන සැහැල්ලුවක්ද? මරණ වෙලාවේ මොන වේදනාව දැනුණත් සිහිනුවන පවත්ව ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ ಗುಣධර්ම සහිත ජීවිතයක් ගෙවපු කෙනෙක් මැරෙද්දී උඩ බලපුවාම දෙවිවරු එක්කයි යන්නේ ඇවිල්ලා ඉන්නවා පේනවා. කම්ම නිමිති ගති නිමිති විදිහට. එහෙම ජීවිතයක් ගොඩනගා ගන්න. අද ධර්මයේ ශ්‍රවණය කළ මහා පින ඔබ සැමට ඒකාන්ත මහා ආශිර්වාදයක්ම වේවා කියලා පළමුවෙන්ම ආශිර්වාද කරනවා. මේ ධර්ම දේශනාව සූදානම් කරපු පින්වත් පිරිස අරමුණු කරගත්තු දේ සටහන් කරලා තියෙනවා. 2025 පෙබරවාරි 19 වෙනි දිනට 80 වෙනි ජන්මදිනය සමරන බී.ඩී. පියසේන පියාණන්ට දීර්ඝායුෂ හා නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් මෑණියන්ට දීර්ඝායුෂ හා නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් වසර කිහිපයකට පෙර මියගිය ආර්යදාස පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරුතර නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඊටාම වන්දනීය පූජනීය මහා සංඝරුවණක් මේ උතුම් විහාරස්ථානයේ වැඩ සිටින්නේ. බොහෝම කල්යාණ මිත්‍රව අපිව පිළිගත්තා. අපි බොහෝම පුංචි හාමුදුරු කෙනෙක් වුණත් එනිසා ඒ මහා ස්වාමින් වහන්සේලාට ගරුතර මහා සංඝරත්නයට මේ මහා පින අනුමෝදන් වී නිදුක් නිරෝගී චිරජීවනයත් සත්‍ය අවබෝධයත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙම ධර්ම දේශනාව සිදු කරන ස්වාමින් වහන්සේට සෙත් පැතීම මෙම පින්කම සිදු කර ගැනීම සඳහා උදව් උපකාර කළ සැමටත් සියලු ඥාතීන් හා ප්‍රදේශවාසීන් සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පින්කම සිදු කළේ සුජිත් ප්‍රියන්ත මේ අපේ අද දිනේ උපන්දිනය සමරන පියසේන දයාබර පියතුමාගේ එක් පුතෙක්. එතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් අපේ වනපියසට පැමිණිලා අපට මේ සඳහා ආරාධනා කළා. මේ පියසේන මහත්මයාගේම එක මොනුබුරෙක් දර්ශන හර්සමාල් පුතා. මම ඉන්න තැන
ආරණ්‍ය සේනාසනයේ අධ්‍යාපනය ලබනවා. නොබෝ දිනකින් මං හිතන්නේ ගුරු වෘත්තියට සුදුසුකම් ලබාවි. බොහෝම ගුණ යහපත් දරුවෙක්, ගුණබර සහිත පරම්පරාවක් මේ පින්වතුන් එතකොට. ඉතින් අද දිනේ උපන්දිනයේ සමරන පියසේන මහතාටත් ඒ වගේම ඒ දයාබර බිරිඳ ඒ මෑණියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම සාදු කියලා යත් ආශිර්වාදයක් විදිහට සිද්ධ කරමු. සුජිත් ප්‍රියන්ත මහත්මයා සහ අනෙකුත් දූ දරුවන් මේ සිදු කළේ එකතුපාදා වෙලා ඥාති හිත මිත්‍රයන් ප්‍රදේශවාසීන් සමග ආදර්ශමත් මහ පිංකමක්. අම්මලා තාත්තලා මැරුණහම බොරුවට කෑ ගගහ අඬන මරලා තෝනි තියෙන දරුවෝ ඉන්නවා. ජීවත් වෙලා ඉද්දි කළ යුතු යුතුයකම් ඉටු කරන්නේ නැතිව. මේවා තමයි සත්පුරුෂ වැඩ. තමන්ගේ දෙමාපියන් ධර්ම මාර්ගයට යොමු කරමින් එයත් අංගේ හිත සතුටටපත් කරමින් සිදු කරපු මේ සත්ක්‍රියාව ඉහළින් අගය කරනවා. මේ මහා පින අපි සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු ආකාශස්ත දෙවියෝ, භූමාටු දෙවියෝ, ප්‍රාදේශීය දෙවි දේවතාවරු මෙපින් අනුමෝදන් වෙත්වා, සැපයට පැමිණෙත්වා, සසර කතරින් මිදී නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු ඥාතීන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. විහාර පරම්පරාවේ අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාටත් මෙපින් බලය ලැබෙත්වා, සුගති සම්පත් ලබත්වා, සසර කතරින් මිදී අමා මහ නිවනින් නිවී සැනසෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ සියලු දෙනාටත් මේ පින් හේතු වාසනා වීමෙන් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සැපයටම පැමිණෙත්වා, සියලු යහපත උදා කර ගනිත්වා, නොපමාව උතුම් ධර්මාවබෝධයෙන් නිවී සැනසෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ගාතාවන් කියමු. ආකාසට්ටච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරම් ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු